ජේසුපීටයි උන්වහන්සේ යහපත් උන්වහන්සේ බලවත් මගේ ආදර දේව දරුවනේ මේ වචනය අසන්නා ඔබගේ ජීවිතය තුළ මේ වචනය අසලා මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා. හලෙලූයා. සමහර විට ගොඩාක් අය මේම බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගෙන් ගොඩාක් යාත්නා කරාට උත්තර එන්නේ නැහැ. රෝග සුව වෙන්නේ නැහැ. ආර්ථික තවම එහෙමමයි. ඒකට විසඳුමක් නැහැ. තවම ණය ප්‍රශ්නේ. තව ගොඩාක් අපේ පෞල් තුල ගොඩාක් වේදනාව, තවම හිඟකම ජීවිතේ නිකන් ඕන් අවුරුදු ගාන ගෙවිලා යනවා කිසිම උත්තරයක් තාම ලැබුණ නැහැ කියලා. දේවදරුවනේ මම මේම ඔබට කියන්න කැමතියි. මෙන්න මේ වචනය අසලා ඔබ සෝදිසි කරන්න ඔබ තුල කුමක් කරේ යම්කිසි මේ වචනේ හනුවෙන් දෙයක් ඔබගේ ජීවිත තුල තිබුණොත් ඒක හරිගස්ස ගත්තොත් ඔබ ආශිර්වාද ලබනවා, ඔබ සුවය ලබනවා, ඔබ ප්‍රීතිය ලබනවා, ඔබ සතුට ලබනවා, ඔබ සමාදානය ලබන්න යනවා. හලෙලූයා. මොකද උන්වහන්සේට ලං වෙන්න මාර්ගය ටික පටු මාර්ගය. හැබැයි පටු මාර්ගය තුල යනගෙන ඉදිරියේදී ජය ගන්න යනවා. හලෙලූයා. හැබැයි ඒ පටු මාර්ගය කියන්නේ ජීවිතය අදාගන්න, ඒ වගේ ජීවිතේ හරි ආකාර ලෙස දෙවිපියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන විදියට ඔබගේ ජීවිතය ගොඩනගා ගත්තොත් ඔබට බලාපොරොත්තු වෙන හැමදේම උන්වහන්සේ දෙන්න, සපයන්න, සුව කරන්න, ආශිර්වාද කරන්නත් බලවත්. හලෙලූයා. අපි බලමු උන්වහන්සේගේ පළවෙනි පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදය 9 වෙනි පදයේ මෙසේ කතා කරන උන්වහන්සේගේ වචනය නපුරට නපුරක්, නින්දාවට නින්දාවක් නොකොට නුඹලා ආශිර්වාදයක් උරුමවන පිණිස කැඳවුණු ලැබේ බැවින් ආශිර්වාදම කරන්න. හලෙලූයා. දේව දරුවනේ උන්වහන්සේ මෙතන උන්වහන්සේගේ වචනේ කතා කරනවා නපුරට නපුරු කරන්න එපා කියලා. හලෙලූයා. ඔබ මොහොතක් තබන්න මේ පළවෙනි පියවර නපුරු කියන දේ ඔබගේ ජීවිතයට එන්න පුළුවන්. ඒ වගේ ඔබ තව කෙනෙකුට නපුරු කරනවා නම් මම ඔබට කියන්න කැමතියි. ඔබ කිසි කෙනෙකුට ඔබට නපුරක් කරන්න ඔබට අයිතියක් නැහැ කියලා වචනේ සඳහන් වෙනවා. කාටද ඔබ නපුරු කරන්නේ? සමහර විට අම්මට තාත්තට වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයාට වෙන්න පුළුවන්, භාර්යාවට වෙන්න පුළුවන්, දරුවට වෙන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ඔබ රැකියාව කරන ස්ථාන තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ සභාව තුල වෙන්න පුළුවන්. ඔබට කිසි කෙනෙකුට නපුරක් කරන්න අයිතියක් නැහැ කියලා මෙතන දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා. නපුරු කරන්න ඔබ කවුද කියන එක තමයි මෙතන දෙවියන් වහන්සේ ආන්නේ. හලෙලූයා. ඔබ ලෝකයට වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ දරුවෝට වෙන්න පුළුවන්. කාට වුණොත් ඔබට නපුරු කරන්න ඔබට අයිතියක් නැහැ. ඒ වගේ ඔබට යම්කිසි කෙනෙක් නපුරු කරනවා නම් ඔබට ඒ නපුරට ඔබ ඉඩ දෙන්න එපා. හලෙලූයා. ඒ නපුරට ඔබ එවුම්කම් දෙන්නත් එපා. ඔබට යම්කිසි කෙනෙක් නපුරු කරනවා නම් ඔබගේ මූණටම ඇවිල්ලා ඔබට මොකක් හරි දොස් කියනවා නම් ඔබ ඒ වචනේ ඔබගේ ජීවිතය ඇතුළට දාගන්න එපා. එහෙම නැත්නම් ඔබ ගැන කවුරු හරි වරදක් කතා කරලා ඒ අය ඔබට ඇවිල්ලා කියනවා නම් මෙන්න හරිය ඔබ ගැන මේම කතා කරා කියලා කිව්වොත් ඔබ ඒක බාර ගන්න එපා. හලෙලූයා. මොකද ප්‍රේමය සියල්ල හලෙලූයා දරා ගන්නවා, ඉවසන්නවා කියලා දන්නවනේ. එතකොට මෙතන උන්වහන්සේගේ වචනේ කියනවා මොකද ඔබට නපුරු කරන්න අයිතියකුත් නැහැ. තව කෙනෙක් ඔබට නපුරු කරනවා නම් ඒක ඔබ ගණන් ගන්නත් එපා. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලාට ආශිර්වාදයක් උරුමවන පිණිස මතක තබා ගන්න. ඔබට ආශිර්වාදයක් උරුම වෙන පිණිස කැඳවුණු ලැබෑ බැවින් ආශිර්වාදම කරන්න. ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ ආශිර්වාද කරන්න. ඔබ දැනගන්න යුතුයි මාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ මට තව කෙනෙකුට ආශිර්වාද කරන්න. එතකොට ඔබ එයාට ආශිර්වාද කරොත් තමයි ඔබගේ බලාපොරොත්තු වෙන්න සුවය ඔබ දකින්නේ. ඔබ බලාපොරොත්තු වෙන්න ප්‍රීතිය, ඔබ බලාපොරොත්තු වෙන්න සමාදානය, ඔබ බලාපොරොත්තු වෙන්න ආශිර්වාද හැමදේම ඔබට ලැබෙන්නේ ඔබ තව කෙනෙකුට ආශිර්වාද කරොත් තමයි. හලෙලූයා. හලෙලූයා. ඒකයි මම ඔබට කියන්න කැමතියි. ඔබගේ ජීවිතේ කොතන හරි වැරදිලා ඇති සෝදිසි කරලා බලන්න. සමහරවිට ඔබ ගොඩාක් පීඩා විඳින කෙනෙක් නම්
ඔබ තාම මිනිසුත් එක්ක තිත්තකමින් වෛරයෙන් තාම සමාදානය දෙන්නේ නැතුව ඔබගේ අර කියනවනේ හදවත කාට බැඳිලා තියෙන කියලා නේද? අන්න ඒ වගේ දේවල් මගේ ආදර දේවදරුවෝ ඔබගේ ශරීර තුල තිබුණොත් ඔබට ආශිර්වාදය ලබන්න බෑ. ඔබට සුවය ලබන්න බෑ. මොකද තව කෙනෙක් ගැන අඩුපාඩුවක්වත් කතා කරන්න ඔබට කිසි දෙයකවත් කිසි මොහොතකවත් කිසි දෙයකටවත් අයිතියක් වෙන්න බෑ. හලෙලුයා. මම ඔබට කියන්න කැමතියි. තව කෙනෙක්ගේ අඩුපාඩුවක් ඔබගේ ගේ තුලවත් ඔබට කතා කරන්න ඔබට උරුමයක් නැහැ. මොකද ඔබගේ නිවස තුල ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලුයා. ඔබගේ ශරීර තුල ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ඉන්න නිසා තව කෙනෙකුට පීඩා කරන්න ඔබට අයිතියක් නැහැ. සාප කරන්න ඔබට අයිතියක් නැහැ. තව කෙනෙකු වේදනාවට පත් කරන්න ඔබට අයිතියක් නැහැ. තව කෙනෙකු හදන්න ඔබට අයිතියක් නැහැ. තව මතක තබා ගන්න උන්වහන්සේ මේම කතා කරනවා. පීඩා කරන අය උදෙසා යාත්නා කරන්න කියලා. ඔබ තව කෙනෙකුට පීඩා කරනවා නම් එතකොට ඔබ පීඩා කරන මිනිස්සු යාත්නා කරද්දී අනේ ස්වාමිනී හරයගේ මට හරි කරදරයි ස්වාමිනී. ඔබ වහන්සේ කිව්වා පීඩා කරන අය උදෙසා යාත්නා කරන්න කියලා. එහෙනම් මම මේ මොහොතේ මම මේ පීඩා කරන අය උදෙසා යාත්නා කරනවා. ඔබ වහන්සේ ස්වාමිනී මට උත්තරයක් දෙන්න. මතක තබා ගන්න. දෙවියන් වහන්සේ පීඩාව විඳින කෙනෙකුට අනිවාර්යයෙන්ම යාත්නාවට උත්තර දෙන්න එපේ. එතකොට ඔබ පීඩා කරනවා නම් මතක තබා ගන්න. දෙවියන් වහන්සේ යාත්නා කරන කෙනාට උත්තර දෙන්න වෙනවානේ. එතකොට ඔබ දුක් විඳින්න වෙයි. ඒකම ඔබට කියන්නේ ඔබ කිසි කෙනෙකුට ඔබට පීඩාවට පත් කරන්න හෝ තව කෙනෙකුට පීඩා කරන්න හෝ ඔබට කිසි දෙයකවත් ඔබට අයිතියක් නැහැ දේවදරුවනේ. මේ වචනේ අසන්නා වූ මම ඔබට කියන්න කැමතියි. ඔබ මතක තබා ගන්න ඔබ දෙවියන් වහන්සේ කැඳවලා තියෙන තව කෙනෙකුට ඔබ ආශිර්වාදයක් වෙන්න පිණිස. ඔබ තව කෙනෙකුට ආශිර්වාද කරන්න තමයි ඔබ ආශිර්වාද ලබන්නේ. මොකද උන්වහන්සේ කියනවා මෙතන උන්වහන්සේගේ වචනේ නුඹලා කැඳවනු ලැබේ බැවින් ආශිර්වාද නුඹලාට උරුම වෙන්න පිණිස නුඹලා තව කෙනෙකුට ආශිර්වාද කරන්න. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාදය ඔබ ලබා ගන්න ඕනේ නම් තව කෙනෙකුට ඔබ ආශිර්වාද කරන්න ඕනි. ඔබ තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්නත් ඕනි. හලෙලූයා. හලෙලූයා. ඒක එතකොට ඔබ තව කෙනෙකුගේ ජීවිතය ඔබගෙන මිනිස්සු යහපත් දේ ඔබගෙන හොඳක් මිනිස්සු කතා කරන තැනකට අනේ ඒ සහෝදරයා හොඳයි. ඒ සහෝදරිය හොඳයි. අන්න ඒ තැනකට මිනිස්සු කියන තරමට ඔබගේ ජීවිතය ගොඩනගුවොත් තමයි ඔබ බලාපොරොත්තු වෙන ප්‍රීතිය ඔබට දකින්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාදය ඔබට එන්නේ. ඔබ බලාපොරොත්තු වෙන සුවය ඔබ ලබන්නේ. හලෙලූයා. මොකද හදවත දකින්නේ සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. එතකොට මතක තබා ගන්න ඕනේ. ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට සාර්ථක වෙන්න ඕනේ නම් ඔබගේ ජීවිතයේ මෙමෙනි දේවල් සාප කරන දේවල්, තිත්ත දේවල්, වෛරය, ඉරිසියාව මෙමෙනි දේවල් ඔබගේ ජීවිතයෙන් ඉවත් වුණොත් තමයි ඔබ බලාපොරොත්තු වෙන හැමදේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට කරන්නේ. මොකද වචනේ ආයි ලියන්නත් බෑ. ඒක වෙනස් වෙන්නෙත් නෑ. වචනේ ලියලා ඉවරයි. හලෙලූයා. එතකොට වචනේ ලියලා ඉවරයි නම් ජීවිතය හදාගන්න ඕනි කවුද? දෙවියන් වහන්සේද වචනේ නැත්නම් ඔබද? මතක තබා ගන්න ඕනි ඔබයි ජීවිතය අරිගස්ස ගන්න ඕනේ. දෙවියන් වහන්සේ නෙවෙයි. ඔබයි අරිගස්ස ගන්න. අර ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේගේ සමයට ආනවන ඒ ස්වාමිනේ මට මේම කොහොමද වචනේ ලියලා ඉවරයි. උන්වහන්සේ කියනවා වචනේ හායි මේකෙන් අකුරක් වැඩි කරන්නත් බෑ මේකේ මකන්නත් බෑ. ඒන වරද කාගේද මම කියන්න කැමති ඔබගේ ජීවිතවල කොතනදෝ වැරදීමක් තිබුණොත් දේවදරුවනේ ඒක හදාගන්න. හලෙලූයා. එතකොට තමයි ඔබ ආශිර්වාදය ලබන්නේ. මොකද උන්වහන්සේගේ වචනේ පල්ලෙය පද ඔබ කිව්වොත් එම මක් නිසාද ජීවිතයට හලෙලූයා යහපත් දවස් දකින්න කැමති තැනැත්තෝ හලෙලූයා ජීවිතයට යහපත් දවස දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් හලෙලූයා තමාගේ දිව නපුරින් හලෙලූයා නපුරින් තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද
වලක ගන්න කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. 8 දවස ඔබ ආශිර්වාද ලබන්න ඕනද? 8 දවස තුල ඔබ සුවය ලබන්න ඕනද? ඔබ බොහෝ කාලයක් සුවපත් ජීවිතයක් ජීවත් වෙන්න ඕනද? ඔබ බොහෝ කාලයක් හොඳ ආශිර්වාදය තුල බොහෝ කාලයක් කිසිම රෝගයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රීතිය සතුට සමාදානය තුල ඔබ ජීවත් වෙන්න ඕනේ නම් උන්වහන්සේගේ වචනේ කියනවා 8 දවස ඒ කියන්නේ අනාගතය තුල යහපත් දේම ඔබ දකින්න ඕනේ නම් ඔබගේ දිව ඔබගේ තොල් වංචාවෙන් ඉවත් කරගන්න කියලා තියෙනවා දෙවියන් වහන්සේගේ වචනේ. හලෙලූයා. එතකොට ඔබ බලාපොරොත්තු වෙන සුවය ඇයි ඔබට එන්නේ නැත්තේ? ඔබගේ මුකින් දිව වලින් ප්‍රකාශ වෙන්න වචනය සහ තොල් වලින් ප්‍රකාශ වෙන්න වචනය. ඔබගේ දිව තොල් ඔබට සුවය ගැනලා දෙන්නේ නැහැ. ඔබගේ දිව සහ තොල් ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාද ඔබට ගෙනලා දෙන්නේ නැහැ. ඔබගේ දිව තොල් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රීතිය ඔබට ගෙනලා දෙන්නේ නැහැ. මොකද මේ දිව සහ තොල් ඔබගේ ජීවිතය පරාජය කරනවා. දේව දරුවනේ මම ඔබට කියන්න කැමැත්තේ නපුරින් ඉවත් යහපත් දේව කරව. සමාදානය සොය ඒ පස්සේ දුව. උන්වහන්සේ කියන්නේ නපුරින් ඉවත් වෙන්න 12 වෙනි පදේ උන්වහන්සේගේ වචනේ කියනවා. 11 වෙනි පදේ නපුරින් ඉවත් වෙන්න යහපත් දේම කරන්න. ඔබගේ ජීවිත තුළ නපුරු තිබුණොත් දේව දරුවනි මම ඔබට කියන්න කැමති ඔබ නපුරු තිබුණොත් ඔබ යාත්නා කරලා වැඩකුත් නැහැ දේව දරුවනි. ඔබ නිර්හාරව ඉඳලා වැඩකුත් නැහැ දේව දරුවනි. ඔබ එළි වෙනකන් යාත්නා කරොත් වැඩක් වෙන්නේ නැහැ. ඔබගේ ජීවිත තුළ නපුරු තිබුණොත් මම ඔබට කියන්න කැමති ඔබ යාත්නා කරන්න එපා. ඔබ තුළ තිත්ත වෛර තව මිනිසුන්ට සාප කරන දේ තව මිනිසු ගැන අඩුපාඩු කතා කරන කෙනෙක් නම් මම ඔබට කියන්න කැමති ඔබ යාත්නා කරන්න එපා. වැඩක් නැහැ. මොකද එමනි යාත්නාවල් දෙවියන් වහන්සේ අසන්නේ නැහැ. නපුරු කරන මිනිසයාගේ යාත්නාව දෙවියන් වහන්සේ අසන්නේ නැහැ. ඔබට සමහරට දැනෙන්න පුළුවන් ඒ කොහොමද පාස්ටර් දෙවියන් වහන්සේ එමෝගෙම යාත්නාව අසනවානේ. මම නොවේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය 12 වෙනි පදේ. මක් නිසාද ස්වාමීන් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨය කෙරෙහි උන්වහන්සේගේ උන්වහන්සේ කනල වලට දෙසට යොමුව තිබේ. නමුත් ස්වාමීන් වහන්සේගේ මුහුණ නපුරු කරන අයට විරුද්ධව තිබේ. හලෙලූයා. මක් නිසාද ස්වාමීන් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨය කෙරෙහි බලා සිටිනවා. හලෙලූයා. උන්වහන්සේට ධර්මිෂ්ඨය කතා කරන දේත් ඇහෙනවා බලා සිටිනවා. හැබැයි නපුරු කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට දෙවියන් වහන්සේම විරුද්ධයි කියලා තියෙනවා. හලෙලූයා. ඔහුට දෙවියන් වහන්සේම විරුද්ධයිලු. ඒතර දෙවියන් වහන්සේ නපුරු කරනට විරුද්ධ වෙලා ඉන්න මොතේදී කොහොමද යාත්නාවලට උත්තර දෙන්නේ? කවදාවත් ඔබට සුවය ලබන්න බෑ. ප්‍රීතිය ලබන්න බෑ. සතුට ලබන්න බෑ. සමාදානය ලබන්න බෑ. ඔබ බලාපොරොත්තු වෙන්නේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒක මම ඔබට කියන්න කැමති දේව දරුවනේ. මේ 2026 වෙනි වර්ෂය තුල සැබෑ වූ ඔබගේ කැඳවීම ඉස්සලා තේරුම් ගන්න මේ වචනේ අසන්න ඔබට මම කියන්න කැමති ආදර සහෝදරයා දරුවනි ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන කැඳවල තියෙන්නේ ඔබ ආශිර්වාද ලබන්න ඕනේ. හලෙලූයා. ඔබ තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්නත් ඕනේ. ප්‍රීඩා කරන අයට ආශිර්වාද කරන්න ඕනේ ඔබ. නපුරු කරන අයට ඔබ ආශිර්වාද කරන්න. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා කැඳවල තියෙන්නේ තව කෙනෙකුට ආශිර්වාද කරන්න. මේක තමයි ඔබගේ දෙවියන්වහන්ස ඔබ කැඳවල තියෙන කැඳවීම. මේ කැඳවීම ඔබ තේරුම් ගන්න. මේ කැඳවීම ඔබගේ ජීවිතය තුළ ස්ථීර කරගන්න. ඔබට නපුරු කරන්න හොත් අඩුපාඩු කතා කරන්න හොත් තව මිනිසුන්ට වෛරය තිත්තකම තුල තව කෙනෙකු අඩුපාඩු තව කෙනෙක් කියලා කතා කරන්න හොත් ඒකට නෙවෙයි දෙවියන් වහන්සේ. ඔබ දන්නවද මෙමෙනි දේවල් ඔබගේ ජීවිතය තුල තිබුණොත් අනිත් මිනිසුන්ට නපුරු කරන කෙනෙක් නම් ඔබ අනිත් මිනිසෙ ගැන අඩුපාඩු කතා කර කෙනෙක් නම් ඔබ ඒ අනිත් මිනිසයාට ඔබ ඉරිසියාව වෙනවනම් මතක තබා ගන්න උන්වහන්සේ කාටද මේ නපුරු කරන්නට දෙවියන් වහන්සේ විරුද්ධයි. ඒ කියන්නේ එතකොට ඔබ පාපලස් සෙනග. ඒ කියන්නේ සහපලත් බවට පත් වෙනවා. සහපලත් බවට පත් වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච සෙනග. මොකද උන්වහන්සේම කියන්නේ නපුරු කරන්නට දෙවියන් වහන්සේ විරුද්ධයි කියලා. එතකොට මම ඔබට කියන්න කැමති දේව දරුවනි මේ වචනේ අසන මොහොතේදී ඔබ මොහොතක් සිතන්න ඔබගේ ජීවිතය තුළ කොතනරි අඩුපාඩුවක් තියෙනවද? කොතනරි වැරදීමක් තියෙනවද? සමහරට ඔබ තවම
අවුරුදු ගානක් දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා සුවය ලබලා නැද්ද? ආශිර්වාද ලබලා නැද්ද? ඔබගේ පෞල් ජීවිත තුල තාම සතුටක් නැද්ද? සමාදානයක් නැද්ද? තාම ඔබ ණය ප්‍රශ්න වලින්ද තාම ඉන්නේ? ඔබගේ ජීවිත තුල මොකද්ද අදාගන්න තියෙනවා දේව දරුවනි. ඒක හදාගත්තොත් තමයි ඔබගේ යාඥාවලට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ. මොකද ධර්මිෂ්ඨයා දෙස දෙවියන් වහන්සේ බලා සිටිනවා. නපුරු කරන අයට දෙවියන් වහන්සේ විරුද්ධයි. ඔබ ධර්මිෂ්ඨ තැනක ජීවිත ගොඩනගන්න. ධර්මිෂ්ඨයා කියන්නේ තව කෙනෙකුට ආශිර්වාද කරන පුත්කලයා තමයි ධර්මිෂ්ඨයා කියන්නේ. හලෙලූයා. මම බලාපොරොත්තු වෙනවා මේ වචනය කරුණු කොටගෙන ඔබගේ ජීවිතය හරි ආකාර ලෙස ගොඩනගා ගන්න පුළුවන් කියලා. කාත් එක්ක හරි වෛරය තිබුණොත් තිත්තගමින් ඔබ ජීවත් වෙනවනම් ඔබ එයා සමග කතා කරන්න. නැත්නම් දේව දරුවනේ ඔබ අවුරුදු ගාන ගියොත් ඔබට ආශිර්වාද ලබන්න බෑ. ඔබට සුවය ලබන්න බෑ. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රීතිය, සතුට, සමාදානය ඔබට ලබන්න බෑ. ඇයි මේ හැමදේම ප්‍රීතිය, සතුට, සුවය, සමාදානය දෙන්න ඕනි දෙවියන් වහන්සේ. එතකොට මේ දෙවියන් වහන්සේගේ වචනේ හනුවෙන් හලෙලුයා දිවිති කතා 28 කියනවනේ උන්වහන්සේ මාගේ වචනේ අසා වචනේ හනුවෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවනා. ඔව් දේශය තුල මම ඔව උසස් කරනවා. ඔව් මම ආශිර්වාද කරනවා. ඔව් යාමේදී ඊමේදී ආශිර්වාද ලද්දෝය කියලා තියෙනවා. හලෙලුයා. එහෙනම් දේව දරුවනි දෙවියන් වහන්සේගේ වචනේ මෙතන හද ඔබටයි කතා කරන්නේ. මේ වචනේ අසන්න ඔබටයි මගේ සහෝදරයා සහෝදරිය දරුවනි. ඔබගේ හදවත තුල ඔබ කැඳවපු කැඳවීම ඔබ තේරුම් ගන්න. කියන්නේ ජේසුනේ මම අද දවස රහස් දැනගත්තා. මගේ ණය ප්‍රශ්න වලට ඇයි මට උත්තර ලැබුණේ නැහැ කියන එක මම අද දැනගත්තා. මගේ රෝග වලට ඇයි සුවය ලැබුණේ නැත්තේ කියලා මම දැනගත්තා. ඇයි මට අත දබන කිසිම දෙයක් හරියන්නේ නැත්තේ කියන එක මම දැනගත්තා. මගේ ජීවිතය කුමක් වූ අඩුපාඩුවක් තිබුණා නම් ස්වාමිනී මට ඒක මඟ පෙන්වන්න මගේ ජීවිතය හදාගන්න ඔබ මට ස්වාමිනී කතා කරන්න කියලා මම ආශිර්වාද ලද්දෝයෙක් වෙන්න ඕනි මම ධර්මිෂ්ඨයෙක් වෙන්න ඕනි ස්වාමිනී මගේ යාඥාව ඔබ අසන තැනකට හලෙලූයා ඔබ පසුතැවිලි වෙලා ඔබ ඉල්ලුවොත් මම කියන්න කැමතියි ඔබට නපුරු එන්න පුළුවන් දේව දරුවනි මිනිස්සු ඔබට නපුරු කරන්න පුළුවන් ඔබ එයාට නපුරු කරලා ඔබට මොකක්ද ඒක ලැබෙන්නේ ඔබට ආශිර්වාද අහිමි වෙනවා. ඔබට යම්කිසි මිනිසෙක් නපුරු කරාදී ඔබට එමෙ නැත්නම් ඔබ තව මිනිසෙකුට නපුරු කරාදී ඔබට දෙවියන් වහන්සේ දෙන්න තියෙන හැමදේම අහිමි වෙනවානේ. සුවය අහිමි වෙලා යනවා, ආශිර්වාද අහිමි වෙලා යනවා, ප්‍රීතිය අහිමි වෙලා යනවා. පෞල් ප්‍රශ්නේ සාර්ථක ජීවිතය ජීවත් වෙනුන් පෞල් ප්‍රශ්නේ පෞල් තුල ප්‍රශ්නේ ඇති වෙනවා. ඇයි මේ හැමදේම සිද්ධ වෙන්නේ? ඔබගේ ජීවිත තුල ඔබගේ පෞල් තුල දේව සැලසුම තියෙන්න ඕනේ. ඔබ හැමෝටම යහපත් දේ කරන පෞල් හැටියට ඔබගේ ජීවිතය ගොඩනගන්න. හලෙලූයා. මම විශ්වාස කරනවා මේ කෙටි පණිවිඩය ඔබගේ ජීවිතේ ලොකු වෙනසක් කරයි කියලා. උන්වහන්සේ යහපත් දේව දරුවනි ජේසු ඔයගොල්ලට ගොඩාක් ආදරේ. මේ වචනේ අසන්න වූ දරුවනි ඔබට ජේසු ගොඩාක් ආදරේ. ඇයි කවුරෝ උදෙසා ඇයි ඔබ තාම ඇයි රෝගිය තුල ඉන්නේ? තව කෙනෙකු උදෙසා ඇයි ඔබ පීඩා විඳින්නේ? තව කෙනෙකු උදෙසා ඇයි ඔබ තාම දුක් විඳින්නේ? තව කෙනෙකු උදෙසා ඇයි ඔබට ප්‍රීතිය දකින්න බැරි? එයාට සමාදානෙ තියලා ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අනුවෙන් ජීවිත ගොඩනගන්න. තව කෙනෙකුට විරුද්ධ දේවල් කවදාවත් කරන්න එපා. ඔබට එහෙම අයිතියක් නැහැ කියලා. ඔබගෙන හිතන්න. අනේ මම මෙයාට ආශිර්වාද කරලා දෙමුත් මම ආශිර්වාද ලබනවා. මම එයාට සමාදානය දුන්නොත් මම ආශිර්වාද ලබනවා. අනිත් කෙනාගෙන අඩුපාඩු ඔබ ගාවට මිනිස්සු අරන් එද්දි ඔබ ඒකින් ඔබ කියන්න අනේ මම ඒක කතා කරන්න මම කැමති නෑ. මොකද මට ලැබෙන්න තියෙන ආශිර්වාද සුවය සතුට සමාදානය මගෙන් අහිමි වෙලා යයි. මොකද මගේ යාඥාවට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නෑ. මම එතකොට දෙවියන් වහන්සේට විරුද්ධකාරයෙක් බවට පත් වෙයි. ඒ නිසා මම ධර්මිෂ්ඨකම මම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා මම අනිත් අයගෙන අඩුපාඩුවල් මගේ ජීවිතය තුලවත් මගේ නිවස තුලවත් මම කතා කරන්නේ නැහැ කියන එක. හලෙලූයා. ඔබ ජීවිත හරියාකාර ලෙස ගොඩනගා ගන්න දේව දරුවනේ. මේ විනාඩි 19 දේශනාව ඔබගේ ජීවිතය බලවත් වෙනසක් කරයි. හැමෝටම ජේසු පීඨයි.